සිම්බාබ්වේ ප්‍රස්ථා පිරිළු 3ක් හරි වටිනවා. පළවෙනි ප්‍රස්ථා පිරුළ. ඔබට මිනිස්සෙක් ගැන හරියටම දැනගන්න වෙන්නේ ඒ මිනිස්සයාට බඩගිනි දැනුණු වෙලාවට. දෙවෙනි ප්‍රස්ථා පිරුළ සිම්බාබ්වේ. මේ ප්‍රස්ථා පිරුළට සමාන ප්‍රස්ථා පිරුළු ගොඩක් රටවල් වල තියෙනවා. හැබැයි මේක ටිකක් වෙනස්. ඔබ ළමයෙකුට ඇඟිල්ල දික් කරලා හඳ පෙන්නුවොත් ඒ ළමයා දකින්නේ ඔබේ ඇඟිල්ල. අනිත් රටවල් වල මීට සමාන ප්‍රස්ථා පිරුළක් තියෙනවා. ඒවත් එක්ක තියෙන වෙනස තමයි මේකේ ළමයා කියන වචනේ යොදලා තියෙනවා. තුන්වෙනි ප්‍රස්ථා පිරුළ සිම්බාබ්වේ. ඔබ සෑම දිනයකටම හොඳින් සලකන්න. එවිට සෑම දිනයක්ම ඔබට හොඳින් සලකනවා. එහෙනම් තවත් ප්‍රස්ථා පිරුළු ටිකකින් අපි හම්බෙමු.